හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඉතින් මේක මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් අපි මේ උඩවලවේ සෆාරි යන ගමන් තමයි ඉන්නේ. තාත්තා නම් ඉතින් අඹ කනවා. ඉතින් අපි මේ සෆාරි එක යන ජීප් එකත් ඇරේන්ජ් කරගෙන අපි එක තැනකට යන්න ඕනේ. එතනින් ටිකට්ස් එකක් අරගෙන ඕනේ සෆාරි එක හරියටම යන්න පටන් ගන්න. ඉතින් මෙන්න මෙතනින් තමයි අපි ටිකට්ස් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි හරියටම අපි සෆාරි එක පටන් ගන්නෙ. ඉතින් මෙන්න මෙහෙම තමයි පාරවල් නම් පේන්නේ. ඇත්තටම ඉතින් මේ පැත්තට වැහැලා නෑනේ. මේ වගේ තමයි දූවිලි තියෙනවා. ඉතින් සමහර තැන් පාරේ යන්න හරිම අමාරුයි. ඉතින් සෆාරි ජීප් එකේ යන නිසා එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අද පොය දවසේ තමයි අපි ගියේ. අර ඈත ජලාශය ගාව අපිට ටිකක් එහායින් පේනවා අලියෙක් ඉන්නවා. අපි ඉස්සෙල්ලම දැකපු සතා තමයි එයා. ඉතින් එයාගේ පාඩුවේ මං හිතන්නේ වතුර බොන්න ඇවිල්ලා වෙන්න ඇති. ඉතින් ටිකක් මෙහාට ඇවිල්ලා එයාගේ පාඩුවේ ඉන්නවා. ඉතින් අද දවසේ ගොඩක් සෆාරි ජීප් ඇවිත් තියෙනවා. මං හිතන්නේ ගොඩක් වැඩිපුර නම් එන්නේ ෆොරිනර්ස්ලා. ඉතින් මෙයාගේ පාඩුවේ අර ඈත ඉතින් ලස්සනට ඉන්නවා. ඉතින් දැක්කම හරි ආසයි. මෙහෙම ළඟින් අලියෙක් දිහා මෙහෙම බලන් ඉන්න. හරි ඉතින් ආසයි අපි හැමෝම ඒත් බයයි. ඉතින් ඔය අපි තව කියව යන ගමන් තමයි ඉන්නේ. ওই ජලාශයේ එහා පැත්තේ ඉන්නවා කිඹුල්ලු ගොඩාරියක්. එයාලා ලොකු එක සයිස් පැටව් ඉන්නවා. පේනවා. ඉතින් මේ වීඩියෝ එකට නම් හරියටම කිඹුල්ලු කැප්චර් කරගන්න බැරි වුණා. ඉතින් තවම අපිට ඉස්සරහිනුත් සෆාරි ජිප් එකක් යන ගමන් තියෙන්නේ. මේ පැත්තේ මේ හරිය ගොඩ පාරවල් තියෙනවා. කොහෙන් ගියත් මං හිතන්නේ එකම තැනට එන නැත්තේ. බැලුවොත් හැමතැනම අරහෙන් පාරවල් මෙහෙම පාරවල් ඒ වගේ ගොඩක් පාරවල් තියෙනවා. ඉතින් මේ අත දික් කර පෙන්නන්නේ අර ඈත ඉන්න කිඹුල්ලු ලොකුවට කට අරගෙන ගොදුරක් දැහැ ගන්න වෙන්නේ නැති මේ බලාගෙන ඉන්න නැත්තේ. ඉතින් අපි මෙහෙම ඉතින් ඈතට ගියා. එහෙම යනකොට අපි අද දවසේ ගොඩාක් අලි දැක්කා. ඔය තව ජිප් එකක් ෆොරිනර්ස්ලා තමයි ඉතින් එයාලා ගිහින්. ඔය ඉන්නේ ඈත අලියෙක්. ඇත්තටම මෙයා දිහා බලන් ඉද්දි ඒ ඇතා ළඟටම ආව. ඇත්තටම අපි හරියට බය අපි කියන්නේ අපි කීප දෙනෙක් බය වුණා. මොකද එයාලා සත්තුනේ. අපි දන්නේ නැහැ ඉතින් එයාලට තේරෙන්නේ නැහැ. අපි එයාලගේ අඩවියටනේ ගිහිල්ලා ඉන්නේ. ඉතින් අර ඈතත් පේන්නේ අලි රංචුවක්. එයාලා මං හිතන්නේ වතුර හොයාගෙන ඉතින් ඔය මෙතන කාණුවක් තියෙනවා. ඒ කාණුව ගාවට තමයි එන්නේ නැත්තේ. ඉතින් එතන නම් වතුර නැහැ. එයාලා ඉතින් වතුර තියෙන තැන් දන්න නිසා ජලාශයට වතුර බොන්න යන්න නැති. ඔය අවට අරහෙන් හැම පැත්තෙම අලි කීප දෙනෙක් ආවා. පැටව් ඉන්නවා. එක සයිස් වල අලි ඉන්නවා. ඇත්තටම අද නම් අලිම බලපු දවසක් ගොඩ අලි හිටියා. ඉතින් එයාලගේ පාඩුවේ අපි ඉතින් එයාලට කරදර කරන්න හොඳ නැහැනේ. අනවශ්‍ය ශබ්ද දාගෙන එතකොට එහෙම එයාලට පොඩි හරි කරදරයක් වෙන විදියට අපි මෙහෙම සෆාරි ගිහිල්ලා හැසිරෙන්න හොඳ නැහැ. මොකද මේ එයාලගේ ලෝකෙනේ. මේ එයාලගේ තැනට තමයි අපි යන්නේ එයාලව බලන්න. චූටි සතුටක් ලබා ගන්න. ඉතින් මම නම් කියන්නේ යන කිසිම කෙනෙක් චූටිවත් කරදරයක් කරන්න අනවශ්‍ය දේවල් කරන්න යන්න හොඳ නැහැ. මොකද අපිටම තමයි එතකොට කරදරයක් වෙන්නේ. මොකද අපිට මේ ලබා දීලා තියෙන අවස්ථාවලින් අපි මේ සත්තු දකින්න යන්න පුළුවන් වෙන්නේ අපි හරියට ගිහින් ආවොත්නේ. ඉතින් මේ එයාලගේ පාඩුවේ එයාලා කන්න දේවල් හොයාගෙන ඇවිදින එක තමයි කරන්නේ. ඉතින් මේ ජලාශ ගාවත් කිඹුල්ලු හිටියා. ගොඩක් කිඹුල්ලු හිටියා. ඇත්තටම කිඹුල්ලු 10කට 15කට වැඩි ගාණක් අපි දැක්කා. අපි දැන් ඉතින් මේ සෆාරි එක ඉවර කරලා තව ගොඩක් තිබ්බා වීඩියෝස් කරේ නැහැ. ඉතින් ආයෙත් මේ වැවරවුම දිගේ යන ගමන් තමයි ඉතින් ඉන්නේ. වැවරවුම දිගේ නෙමෙයි ඩෑම් එක දිගේ. ඇත්තටම මාරම හුළඟයි. මේ සෆාරි ජිප් එකක යන එකත් මහා හරිම අත්දැකීමක්. මොකද ඒ දැනෙන එක කියාගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් සෆාරි යනවා නම් පරිස්සමට ගිහින් එන්න. සුබ දවසක්.